Hi, මේ දවස්වල හැමෝම හොයන The Ordinary brand එකේ niacinamide serum එකේ fake එක original product එක කොහොමද හොයන්නේ කියලා අද අපි බලමු. මගේ අතේ තියෙනවා The Ordinary niacinamide serum bottles දෙක. බැලුමටම bottles දෙකම එක වගේ කිසිම වෙනසක් නැහැ. number 1 කියන එකෙන් original product එක පෙන්නන්නේ, number 2 කියන එකෙන් fake product එක තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාලට පේනව නේද number 1 කියන එකේ සහ number 2 කියන එකේ font size එක සහ font එක වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් original සහ fake product එකක් බලද්දී හරිම සියුම් විදිහට තමයි අපිට ඒ වගේ වෙනස්කම් හොයන්න වෙන්නේ. ඉතින් විමසිල්ලෙන් බැලුවොත් අපිට වෙනස්කම් හොයාගන්න පුළුවන්. number 1 එකේ font එක තමයි original product එක එන්න ඕනේ. මේ number 2 එකේ product එක copy එකක් ගහපු එකක් තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති bottle එකේ මේ වගේ පිටිපස්ස ගත්තාම මේ directions වල මේ fake product එකේ මෙන්න මේ විදිහට හරිම පොඩි විස්තර කීපයක් තමයි තියෙන්නේ. එතකොට මේක original product එකේ මෙන්න මේ විදිහට විස්තර ගොඩක් සඳහන් කරලා තියෙනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නවා bottle එකේ මෙන්න මේ වගේ පිටිපස්ස blue color එකේ number එකක් print කරලා තියෙනවා නම් ඒක original bottle එකක් කියන එක. දැන් ගොඩක් products වල කියන්නේ හැම එකම වගේ මෙන්න මේ වගේ පිටිපස්ස blue color number එකක් print කරන එක හරිම සාමාන්‍ය දෙයක්. ඕන bottle එකක එහෙම print කරන්න පුළුවන්. මේ fake product එක මගේ අතේ තියෙන්නේ number 12 කියන එක සහ මේ original product එකේ ඔයාලට පේනවා ඇති number එකක් print කරලා තියෙනවා. ඒක පේන්නේ නැති තරම්. බලමු මේ bottle එකේ serum එකේ වෙනස කොහොමද අපි හොයාගන්නේ කියන එක. fake product එක බලන්න. fake product එකේ serum එක මෙන්න මේ විදිහට වතුර වැටෙනවා වගේ තමයි drops වැටෙන්නේ. original product එකේ ඒ විදිහ නෙමෙයි. original product එකේ මෙන්න මේ විදිහට තමයි serum එක වැටෙන්නේ. ඔයාලට පේනවා ඇති අර කෝමාරිකාවල වගේ ජෙල් එකක් වගේ තමයි වැටෙන්නේ, නූලක් වගේ ඇදෙනවා. ඉතින් ordinary විතරක් නෙමෙයි මේ වෙද්දී ගොඩාක් brands වල තියෙන්නේ market එකේ fake products තමයි ගන්න තියෙන්නේ. QR barcodes blue color stickers තිබුණා කියලා ඒක කිසිම වෙලාවක original product එකක් කියලා කියන්න අපිට බෑ. මොකද දැන් technology එක හරිම දියුණු. ඒ වගේ දේවල් කරන එක හරි simple. ඒ වගේම තමයි හොඳ branded high quality product එක හරි අඩු මුදලකට වෙළඳ පොලේ දෙන්න අමාරුයි. මොකද ඒවට brand එකක් තියෙනවා, quality එකක් තියෙන නිසා මිලෙන් තරමක් වැඩි. ඉතින් ඒ ගැනත් ඔයාලා අවබෝධයක් ඇති කරගන්න. ඒ වගේම තමයි ඔයාලා shop එකකට visit කරලා හෝ online purchase කරනවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඒක originalද කියලා අහන්න. මොන හරි proofing තියෙනවා නම් documents තියෙනවා නම් ඉල්ලලා බලන්න ඒක originalද කියන එක. කිසිම වෙලාවක barcodes තිබුණා කියලා මිල අඩුයි කියලා කිසිම වෙලාවක ගන්න එපා කිසිම product එකක්. ඉතින් මේ ගැන අවබෝධයක් ඇතුව ඊට පස්සේ original product එකක් ඔයාලා තෝරගන්න.